මේ තියෙන්නේ 2011 වර්ෂයේ විෂයානුබද්ධ අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 5 මේකේ බලන්න මේකට තියෙන ලකුණු ඔබ දන්න දෙයක් වෙන ලකුණු 45ක් තියෙනවා. එතකොට ලකුණු 100ක ප්‍රශ්න පත්‍රයේට මේ එක ප්‍රශ්නය කරගත්තාම අපිට ලකුණු 45ක් ගන්න පුළුවන්. ව්‍යාපෘතියක ප්‍රධාන ක්‍රියාකාරකම් නිමවුම් ක්ෂණික ඵල දීර්ඝකාලීන ප්‍රතිඵල හා ඒවා මැනීම සඳහා භාවිතා කළ හැකි දර්ශක වර්ග 5ක් ගැන කියනවා. අවිධිමත් ලෙසින් පහත දක්වා ඇත. දී ඇති වගුව ඔබගේ පිළිතුරු පත්‍රෙහි පිටපත් කොටගෙන ඒ භාවිතා කරමින් ඒවා අදාළ කාණ්ඩවලට ගොනු කරන්න. එතකොට මේක දීලා තියෙනවා අර වගුව පිටපත් කරගන්න කියන වගුව. ඒ වගුවේ තියෙන්නේ හරිම සරල පොඩි දෙයක් තියෙන්නේ. එකක් තියෙනවා ටේබල් එකක් තියෙනවා දීර්ඝකාලීන ප්‍රතිඵල ෂණික ඵල නිමවුම් සහ ක්‍රියාකාරකම් කියලා. ඒ ප්‍රධාන මාතෘකාව ඒක බෙදලා තියෙනවා දීර්ඝකාලීන ප්‍රතිඵල බෙදලා තියෙනවා ෂණික ඵල බෙදලා තියෙනවා නිමවුම් තියෙනවා ක්‍රියාකාරකම් තියෙනවා. දැන් අපි කතා කරපුවා. ක්‍රියාකාරකම් කියන්නේ ඇක්ටිවිටි ටික අපි අර ක්‍රියාකාරකම් සැලැස්මේ තිබුණේ ක්‍රියාකාරකම්. ඊට පස්සේ නිමවුම් කියන්නේ ඒ ක්‍රියාකාරකම් ටික කරාට පස්සේ නිෂ්පාදනය මොකක්ද කියන එක. අපි අපේ මොනවා හරි නිෂ්පාදනයක් කරන එකක් නම් අපි කැවිලි හදනවා නම් ඒ හදපු කැවිලි තමයි නිමවුම වෙන්නේ. ඒ කියන්නේ කැවිලි හදන නිෂ්පාදනයෙන් එන්නේ කැවිලි. ඒක. එතකොට අපි වෙන මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් නිෂ්පාදනය කරන භාණ්ඩය. අපි යම් ගොඩනැගිල්ලක් අපි ව්‍යාපෘති තුල හදනවා නම් හදපු ගොඩනැගිල්ල. ඒක තමයි නිමවුම. අවුට්පුට් එක. ක්ෂණික ඵල කියන්නේ ඒකින් පස්සේ ඊටමත්ම ඉක්මන් කෙටි කාලයක් තුල ලැබෙන ප්‍රතිඵලය. අර ප්‍රතිඵල පාදක කළමනාකරණය පාවිච්චි කරනවා ක්ෂණිකව ලැබෙන ප්‍රතිඵල. ක්ෂණිකව කියන්නේ තප්පරෙන් කියන එක නෙවෙයි. ඊටමත්ම කෙටි කාලයක්. එතකොට ඒ ව්‍යාපෘති අනුව ඒක හරියනවා. අපි පාසල් ගොඩනැගිල්ලක් නම් හැදුවේ ගොඩනැගිල්ල හදපු එක තමයි නිමවුම. ක්ෂණික ඵලය ප්‍රතිඵලය තමයි අපි ගොඩනැගිල්ල හැදුවේ ළමයින්ට ඉගෙන ගන්නනේ. ඔන්න දැන් පන්ති ටික දාලා ළමයින්ට උගන්වනවා. එතකොට ක්ෂණික ඵලය කියන්නේ ඉදාහවසම වෙන්නේ නැහැ මේක. සමහරට මාසයක් යන්න පුළුවන්, මාස දෙකක් යන්න පුළුවන්, සමහරට සතියක් යන්න පුළුවන්. කොහොම හරි දැන් ඔන්න ක්ෂණික ඵල එනවා. නිමවුමින් පස්සේ ලැබෙන ප්‍රතිඵලය. දීර්ඝකාලීන ප්‍රතිඵල කියන්නේ දැන් අපි ළමයි ඉගෙන ගන්නවා නම් ළමයි ඉගෙනගෙන අවුරුදු 20ක් 30ක් ගියන් පස්සේ ඒගොල්ලන්ට ලැබෙන දේ ඒගොල්ලෝ අපි හිතමුකෝ එක වසරකට පන්ති කාමරය හැදුවා 13 වසර වෙනකොට අවුරුදු 13කට පස්සේ ඒ ලෙවල් වලින් විශ්වවිද්‍යාලයට යන දරුවන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා අන දීර්ඝකාලීන ප්‍රතිඵලය. එහෙම නැත්නම් අපි අවුරුදු 20කින් විතර බැලුවොත් සමාජයට යහපත් පුරවැසියන් බිහි වෙලා තියෙනවා දීර්ඝකාලීන ප්‍රතිඵලය. අන්න ඒ විදිහට තමයි ක්‍රියාකාරකම් නිමවුම් ක්ෂණික ඵල දීර්ඝකාලීන ප්‍රතිඵල කියන්නේ ඉම්පැක්ට් එක ඇති වෙන්නේ මේ පැත්තේ තියෙන දර්ශක කියලා. දැන් මේ ප්‍රශ්නෙට උත්තරය ලියන විදිය තමයි මම කතා කරන්නේ. දැන් මේ ටික ඔබ දන්න දේවල් වෙන්නේ නැති ඔක්කොම. උත්තරය ලියන්නේ කොහොමද? මම ක්‍රමයක් කියලා දෙනවා. ඔබගේ ක්‍රමය ඇති සමහරට ඔබේ ක්‍රමය මගේ ක්‍රමයට වඩා හොඳ ඇති. එහෙමනම් ඔබ ඔබේ ක්‍රමය පාවිච්චි කරන්න. එහෙම නැති පොදුවේ ඉන්න ඔබට මම මේ ක්‍රමය කියලා දෙනවා. එතකොට මම මේකද ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ තියෙන ක්‍රියාකාරකම් ප්‍රමාණය ඔබ ගණන් කරගන්න ඕන. මෙතන දීලා තියෙන එතකොට කවලමේ දීලා තියෙනවා කියනවා මෙන්න මේවා. මේක මේ වගුවේ තියෙන දේවල් කවලමේ දීලා තියෙන පිළිවෙලක් නැතුව ගැළපෙන තැනට මේවා දාන්න කියන එක තමයි ප්‍රශ්නේ කියන්නේ. අපි ඒක ගැළපීම ගැන නොසලකා මේවට අංකයක් දෙනවා නැත්නම් ගණන් කරගන්නවා. 1 2 3 4 කියලා මේක ගණන් කරගෙන යනවා. ගණන් කරගෙන ගියාම මෙතන අන්තිමට එනවා 27ක් මගේ මතකයේ හැටියට. මේ අන්තිම එක 27. ඒ කියන්නේ මෙතන යම් සටහන් 27ක් තියෙනවා දේවල්. ඊට පස්සේ අපි මෙතන තියෙන ඉලක්කම් ටික ගණනය කරගන්නවා. මේ ඉලක්කම් ටික. මෙතන තියෙන 2ක්. මෙතන 4යි 2යි 6යි. 6යි මෙතන 5යි 11යි. 11යි 5යි 16යි. 16යි මෙතන 2යි 18යි. මෙතන 4යි 22යි. මෙතන 5යි 27යි. හරිනේ. මම අන්තිමට කිව්වේ අපි මේකේ මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ක්‍රමයක් මම මේ කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලාම අංක ටිකක් දාගත්ත මේව ගැන කියවන්නේවත් නැතුව 27යි කියලා අපිට ආවා. ඊට පස්සේ අපි මේ වගුවේ දැන් මේ වගුවට වෙන් කරලා දාන්න මේක තියෙන්නේ. වගුවේ අංක කීයක් තියෙනවද කියලා බැලුවා. ඇත්තටම කරුණු කීයක් වගුව ඇතුළට දාගන්න පුළුවන්ද කියලා බැලුවා. සමානයි 27යි. දෙකම 27යි කියන අපිට වැඩේ පහසුයි. හැබැයි සමහර විට ඔබේ ප්‍රශ්නේදී වගුවේ 27ක් තියෙද්දී උඩ කරුණු 30ක් 32ක් තියෙන්න පුළුවන්. එතකොට එහෙම වෙනවා නම් ඒකේ අදහස් තමයි වගුව පිරුණාට පස්සෙත් යම් ප්‍රමාණයක් මෙතන ඉතුරු වෙනවා කියන එක. එතකොට තව ඊට වඩා ටිකක් අමාරුයි. ඒ නිසා ඉස්සෙල්ලම තහවුරු කරගන්න ඕනේ මේක මොන මට්ටමේ ගානක්ද ප්‍රශ්නයක්ද කියන එක. ඒකෙදී අපිට ඕන වෙන්නේ අංක කරගෙන
මෙතන තියෙන සංඛ්‍යාව මෙතන සංඛ්‍යාවට සමානද කියලා බලන්න. දැන් සමානයි. වැඩේ තවත් පහසුයි. දැන් අපිට සිද්ධ වෙනවා මේවා පුරවගෙන යන්න. කොහොමද පුරවන්නේ? දැන් මෙතන තියෙනවා ක්‍රියාකාරකම් තියෙනවා, දර්ශක තියෙනවා, නිමෝම් තියෙනවා, ෂණික ඵල තියෙනවා, දීර්ඝකාලීන ඵල තියෙනවා. දැන් අපිට මේ උඩ තියෙන ඒවා මේන් මොනවටද ඇතුළත් වෙන්නේ අදාළ වෙන්නේ කියලා හොයලා මෙන්න මේන් ඒක ලියාගෙන යන එක කරන්න එපා. අපි හිතමුකෝ පළවෙනි එක දකින්න. දැක්කහම ඉහළ ඵලදායතාවය. ඒක අපි තීරණය කරනවා දීර්ඝකාලීන ඵලයක් කියලා. අපි ඒක ලියනවා දීර්ඝකාලීන ඵලයකට. ඊළඟට දකිනවා ඊළඟ දෙවෙනි එක මොකක්ද කියලා. එතකොට ඒක වඩා ගුණාත්මකකින් ඉහළ ජීවන තත්ත්වය. එතකොට ඒක බලනවා මොකක්ද ඵලය කියලා. එතකොට අපි ඒකට අදාළ එකට ලියනවා. අපි හිතමු මෙන්න මෙතන එකක් කොළඹ නගරය තුළ වාතයේ ඊයම්. ඒක මොකක්ද කියලා බලන්න. ඒක අපි ලියන මේ හරිය කියලා හිතමුකෝ. මේකයි කියලා හිතමුකෝ. මෙතනට ලියනවා. මොම ලියාගෙන යන එක තමයි අපිට කරන්න සාමාන්‍ය දේ. ඒක කරන්න එපා. ඒක කරොත් වැරදි උත්තරේ. උත්තරේ වර්ධිනවා නේ. එතකොට දැන් අපි අංක කරගත්තෙන් පස්සේ අපි කරන්නේ මේක කාණ්ඩගත කරගන්න ඕනේ මෙන්න මේ වර්ග අනුව. දැන් මෙතන තියෙන 1යි 2යි 3යි 4යි 5යි. දර්ශක, ඉම්පැක්ට් එක, අවුට්කම් එක, අවුට්පුට් එක, ඇක්ටිවිටි එක කියන කාණ්ඩ පහක් තියෙනවා. මෙන්න මේ තියෙන ටික මේ කාණ්ඩ පහට වර්ග කරගන්න එක තමයි කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ කාණ්ඩයට අපි අකුරක් හිතාගෙන ඔන්න අපි මේ වග්විත් පැන්සලෙන් ලියා ගන්නවා. දර්ශක ඉන්ඩිකේටර්ස් නම් I ලියා ගන්න. නැත්නම් අපි දර්ශක වලට D ලියා ගන්න. නැත්නම් දයන්න ලියා ගන්න. මොකක් හරි එකක් කරන්නේ. ඉලක්කමක් නොදා අකුරකින් ලියා ගන්න. ලෙටර් එකක් දාන්න. මෙතන දීර්ඝකාලීන ප්‍රතිඵල ඉම්පැක්ට් නම් අපි I දාගන්න. හැබැයි දැන් මොන මෙතන ඉම්පැක්ට් වල I මෙතන දර්ශක වලත් I නම් දාගන්න එපා. ඒක නිසා තමයි දර්ශක වලට අපි එක්ක වෙනස් එකක් දාගන්න. D කියලා දාගන්නවා. මේකට අපි I කියලා දාගන්න. එතකොට ඒක අමතක වෙනවා නම් අපි මෙතනත් ඒක ලියා ගන්න. ක්ෂණික ඵල අවුට්පුට් අවුට්කම්. එතකොට O දැම්මුතින් අවුට්පුට් එකත් කියන එකක් පටන් ගන්න O අකුරෙන් එහෙම O දාගන්නෙත් නැහැ. ඒක නිසා මේකට වෙන අකුරක් මේකට වෙන අකුරක් දාගන්නවා. අපේ අකුරු තියෙනවනේ ගොඩක්. එහෙම දාගෙන අපි මේක එක කොනකින් පටන් ගන්න ඕන. එතකොට මේක පටන් ගන්නේ මොන කොනෙන්ද? මේක අපිට පහසුයි මේ වගේ එකදී මෙන්න මේ හතර සමජාතීයයි. ආසන්න වශයෙන් මේක සමජාතීයයි. මොකද මේ එක කොලම් එකක නෙමෙයි ටික අහන්නේ. දීර්ඝකාලීන ෂණික ඵල නිමවුම ක්‍රියාකාරකම්. මෙතන සමජාතීය නිසා මෙතන වැඩි දෙයක් තියෙනවා අපිට බලන්න. වැඩි අවධානය යොමු කරන්න අපිට මීට වඩා පහසුයි. මෙන්න මෙතන එක જાතියයි. දර්ශක විතරයි මේ ටිකේ. වඩා පහසුයි මේ උදාහරණය හැටියට දර්ශක ගැන ඉස්සෙල්ලා හොයාගන්න එක. මොකද ඒක එක වර්ගයක්. එක જાතිය මෙතන එක જાතිය වුණාට ඒක ඇතුලේ තියෙනවා කෑලි හතරකට වෙන් කරගන්න. ඒකට එක જાතියක් තමයි සමජාතිය වුණාට ඒක කොටස් හතරකට බෙදා ගන්න වෙනවා. මෙතන බෙදන්න වෙන්නේ එක කොටසකට. ඒක නිසා අපි දර්ශක ගන්න. ඔන්න දැන් මේ දර්ශක මට කියන්න දැන් පළවෙනි එකේ ඉඳලා පටන් ගන්න. ඉහළ ඵලදායීතාවයේ දර්ශකයක්ද? නෑ. නෑ. දර්ශකය. දර්ශකයක්. හරි. දැන් අපි දැන් ඒක බලනවා දර්ශකයක්ද නැද්ද කියන එක. එතකොට අපිට ඒක දර්ශකයක් නෙවෙයි ඇත්තටම. දර්ශකයක් කියන්නේ මොකක්ද? අපි දර්ශකයක් කියන්නේ කිසියම් දෙයක් මනින විදිය. මනින එක. මනලා පෙන්වන එක තමයි දර්ශකය. දර්ශක අඳුර ගන්න පුළුවන් දේ තමයි ඒකට කිසියම් අපි මනින්න පාවිච්චි කරන්නේ කිසියම් කියනෝනේ මොකක්ද ඒකට කියන්නේ කිලෝග්‍රෑම් හරි මෙට්‍රික් ටොන් හරි මිනිත්තු හරි පැය හරි ඒකක දර්ශකයක හරියට හරි නියමයි. අපි දර්ශක අඳුර ගන්න පුළුවන් හොඳ දෙයක් තමයි ඒකකයක් ඒක තුල කියවෙනවා. එතකොට ඒකෙම තීරණය ගන්න බෑ. හොඳයි මම මේ කියන්නේ වඩාත්ම සාධනීය. දැන් මෙතන එහෙම එකක් කියවෙන්නේ නැහැ. ඒක නිසා මේක දර්ශකයක් නෙවෙයි කොහොමද මේක මනින්න පාවිච්චි කරන එකක් නෙවෙයි මනලා බලපු දෙයක්ුත් නෙවෙයි මේක. ඒක දර්ශකයක් නෙවෙයි. ඊට පස්සේ බලන වඩා ගුණාත්මක ඉහළ ජීවන තත්ත්වයේ දර්ශකයක්ද? නෑ. ඉන්ධන පිරිමැසීම හෝ ඉතුරු වීම දර්ශකයක්ද? නෑ. කාලය ඉතුරු වීම දර්ශකයක්ද? නෑ. ඒක පුද්ගල ජලජාතක නිෂ්පාදනයේ දර්ශකයක්ද? දර්ශකයක්. දැන් පැහැදිලිනේ. දැන් මම මේ කිව්ව කරුණු වලට මේ කාලය බෙදා ගැනීම ඉලක්කම් ටික දාගන්න ඔබට විනාඩියක් වගේ යන්නේ. ලොකු වෙලාවක් යන්නේ නැහැ. දැන් තමයි වැඩේ තියෙන්නේ. මොකද මම මේව ගැන අවබෝධකින් නෙවෙයි කරේ. හැබැයි දැනුත් හරි ලේසි. අපි පටන් ගන්න ඕනුනේ. පටන් අරගෙන එනවා. ආවහම අපිට හම්බ වෙනවා පළවෙනි දර්ශකය මෙතන. අපි මේකට දාගන්නවර දර්ශක වල දාගත්තනේ අපි අකුරක් D අකුර දාගත්තා නම් අපි මෙතනට D දාගන්න. ඒක ඔබ කැමති අකුරක්. I දාගත්තා නම් I දාගන්න. ඊළඟට වාහන හිමි ජනතාවගේ ප්‍රතිශතය. දර්ශකයක්ද නැද්ද? දර්ශකය. දර්ශකය. ඇයි ඒකේ ප්‍රතිශතය
ඔව් ප්‍රතිශතය කියලා තියෙනකොට වඩාත්ම පැහැදිලි. අර ඒකකයක් තියෙනවා. දල ජාතික නිෂ්පාදනය කිව්වහමත් ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය කියන්නේ ඒකකයක්ම තමයි. එතකොට මේකත් දර්ශකයක්. එහෙනම් මේකට D අකුරු වැටෙනවා. මෙන්න මේ විදිහට D අකුරු දාගෙන යනවා. එතකොට වැරදිලා හරි අර කලින් අපිට මතක් වුණේ ඉහළ ඵලදායීතාවේ දර්ශකයක් කියලානේ. වැරදි මේක හරියට ආවනම් 11කට යම් කිසි තැන්වල තියෙන පේලි 11කට වැටෙන්න ඕන අපි දාපු අකුර. D අකුර නම් D අකුර. මොකද අපි 11කට කියන්නේ ඒකට තමයි අපි මුලින්ම ගණන් කරගත්තේ. මේ පැත්තේ තියෙන 11. 1 2 9 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි. මේ මෙතන තියෙන 11යි. දර්ශක 11යි. 12ක් වෙట్లా තියෙනවා නම් අපිට ඩබල් චෙක් කරගන්න වෙනවා. අර වගේ ක්‍රමයක් පාවිච්චි කරලා මනිමක් කරන්න පුළුවන්ද මනිමක් වෙන දෙයක්ද මේක කියලා බලලා අපි එකක් අඩු කරගන්නවා මකලා දා ගන්නවා පැන්සලෙන්. නැත්නම් කපලා දානවා පැන්සලෙන් ඉරක් ගහ ගන්න. එතකොට අපිට එනවා දර්ශක ටික. දැන් දර්ශක ටික මේ පැත්තට දාන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද සර්? පුළුවන් සර්. බෑ. දැන් බෑනේ. ඔව් බෑ. බෑ. දැන් දර්ශක දාන්න බෑ. පෙන්නේ නේද එහෙම ලියාගෙන ගියොත් ඔව් ගැලපෙන්නේ දැන් නැහැ ආයි ගැලපෙන්නේ නැහැ. නැවත ගලප ගන්න ලියාගන්න එපා සර්. ගලප ගන්න බෑ දාන්න එපා. දැන් අපි ඉස්සෙල්ලා හොයාගත්ත ඒවාත් දැම්මේ නෑ. දැන් හොයාගන්න එකක් දාන්න විදියක් නෑ. මෙතෙන් දැන් අපි ඉස්සෙල්ලා හොයාගත්ත විදියට මෙතන දාගෙන ගියා නම් පළවෙනි එක ඉඳලා එන එක ගැලපෙන්නේ නෑ. මෙතෙන්ටත් අපි ওই ටික දාගෙන ගියොත් පළවෙනි එක මෙහෙම දාගෙන ගියොත් හරියන්නේ නෑ. මොකද හේතුව අපි මෙන්න මේ පැත්තට අදාළ දර්ශකය තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒකට දීර්ඝකාලීන ප්‍රතිඵල වලට අදාළ දර්ශකයක් තමයි මේ කොටුවේ වැටෙන්න ඕන. ක්ෂණික ඵල වලට අදාළ දර්ශක තමයි මේ කොටුවේ වැටෙන්න ඕන. නිමෝමට අදාළ දර්ශක තමයි මේ කොටුවේ වැටෙන්න ඕන. ක්‍රියාකාරකම් වලට දර්ශක නැත. නමුත් මේ ගාන හදනකොට අපි දැන් D වලින් වෙන් කරගෙන ඉවරයි දර්ශක ටික. එතකොට මෙතන 27ක් තිබුණා. 27න් 11ක් ගැන අපිට තව දුරටත් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක කරේ අපේ වැඩි කාලය කළමනාකරණය කරගෙන පහසු කරගන්න සහ අපි ඉස්සරහා ස්ටෙප් අඩු කරගන්න තමයි ඒක කරේ. දැන් අපි මොකද්ද හොයන්නේ? ක්‍රියාකාරකම් ටික දැන් හොයන්න අපි පුළුවන්. හොයන්න ඕන ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම් හොයන්න හේතුව තමයි මේක පටන් ගන්න එක නිසා නෙවෙයි. අනිත් දෙකම අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. දෙකක් ගැන හොයලා තමයි හරි උත්තරේ හොයන්න ඕන. ක්‍රියාකාරකම් කියනකොට මෙහෙම දෙපැත්තක් ගැන අන්තර් සම්බන්ධතාවයක් නැහැ. දෙකක් ගැන හොයලා හරි උත්තරේ හොයාගන්න දෙයක් නැහැ. ක්‍රියාකාරකම කියන්නේ එතනින් අවසන් වෙන එක දෙයක්. මේකේ තනි පේලියයි තියෙන්නේ. පැහැදිලිනේ. ක්‍රියාකාරකමේ ආයි දර්ශකයක් නැහැ. ක්‍රියාකාරකම් කියන්නේ ඇක්ෂන් අපේ ක්‍රියාකාරී සැලැස්මේ තියෙන දේවල් අපි ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන අර එතකොට ඒ ටික මෙතෙන්ට ලියා ගන්න ඕනේ. එහෙම කරොතින් අපි මෙතන 11ක් අඩු වුණා. මෙතනින් තව 5ක් අපිට අඩු කරගන්න පුළුවන් ඒ ටික ලියාගත්තොත්. දැන් ඒ ටික කොහොමද ලියන්නේ? ආයි බලන්නේ දැන් එකේ ඉඳලා. හැබැයි එකේ ඉඳලා බලද්දී දැන් මෙතන වැටිලා තියෙනෝනේ D මේ දෙක බලන්න ඕන වෙන්නේ නැහැ. අපි තුන් මේ D වැටිච්ච බලන්න ඕනේ. අපි කාලයත් කළමනාකරණය කරගන්න ඕනේ. ආයි බලන්න එපා. දැන් D නොවැටිච්ච ඒවායින් බලාගෙන යනවා. එකේ ඉඳලා ආපහු වැරදිමින් පටන් ගන්න එපා. එක පටන් ගන්න ඕන ඇක්ටිවිටි. දැන් බලන්න ඉහළ ඵලදායීතාව ඇක්ටිවිටි එකක්ද? නෑ. නෑ. වඩා ගුණාත්මක ඉහළ ජීවන තත්ත්ව ඇක්ටිවිටිද? නෑ. ඉහළ ඉන්ධන පිරිමැස්ම නෑ. පොලිස් නිලධාරීන් 500 දෙනෙකුට මාර්ග නීති හා රෙගුලාස් පිළිබඳ පුහුණුව ලබා දීම. ඒ ඇක්ටිවිටි එක. ඒ ක්‍රියාකාරීකම ක්‍රියාකාරකම. අන්න දැන් අපිට පළවෙනි ඇක්ටිවිටි එක මෙතනින්ද නම් අහුනේ. අපිට දැන් පුළුවන් මෙතෙන්දී ඒ ඇක්ටිවිටි එකේ ඇත්තටම මේකෙදි බලන්නේ නැහැ පිළිවෙල. මේකෙදි පිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේකේ පහසුයි. ඒක මෙතනින් ලියාගෙන ගියාට ගැටලුවක් නැහැ පළවෙනි එක විදියට. එහෙම නැත්නම් ඔබට තවත් අර හරිම විදිය හිතා ගන්න ඕන නම් ඒක නිමෝමකට අදාළව අපි දාගන්න අකුර එතෙන්ට දාගන්නවා. දාගෙන හොයනවා මේ පහම මොනවද කියලා. ඒ පහ ඊට පස්සේ පිළිවෙලට ගලපලා ලියනවා. අපි ක්‍රියාකාරී සැලැස්මක් හදනකොට තමයි මම කිව්වේ ඉස්සෙල්ලා මේක පිළිවෙලට තියෙන්න ඕන කියලා. මේ ඔබ හදන්නේ ක්‍රියාකාරී සැලැස්මක් නෙවෙයි ප්‍රශ්නෙකට උත්තරේ. මේ ප්‍රශ්නේදී අහලත් නැහැ පිළිවෙලට දෙන්න සහ කියන එක. මේ වගුවෙන් එහෙම අදහසක් නිරූපණය වෙන්නේ නැහැ. ඒක නිසා මෙතෙන්දී කාලය කළමනා කරගෙන ගන්න ඕන නම් ක්‍රියාකාරකම් පහ මොන විදිහකට දැම්මත් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. ඔබට වඩාත්ම කාලය තියෙනවා නම් වඩාත්ම හොඳ නම් පිළිවෙල හදාගත්තයි කියන එක මෙතන ඉෂුව එකක් වෙන්නේ නැහැ. දැන් අපේ ඉවර වෙනවා මෙතන 11යි 5යි ඉවර වෙනවා මෙතන මාක් වෙලා 16ක් ඉවර වෙනවා. එතකොට 27න් 16ක් ගියාම තව අඩු ප්‍රමාණයක් තමයි මේ ටිකට තියෙන්නේ. දැන් ඒ ටික බලන්න වෙනවා දීර්ඝකාලීන ප්‍රතිඵල, ක්ෂණික ඵල, නිමවුම් කියන එක. දැන් අපිට පුළුවන් මේ තුනම නොබලා තුනම ගැන බලන්නේ නැතුව එකක් ගැන බලලා තීරණය කරගෙන යන්න. මොකද අපි දර්ශකයේ හදලා ඉවර නිසා. එතකොට අපි බලනවා දීර්ඝකාලීන ප්‍රතිඵල. දීර්ඝකාලීන ප්‍රතිඵලයක් ආයි බලන්නේ එකේ ඉඳලා. දැන් අපි අර මාක් කරපු අකුරු වැටිච්ච ටික ගැන බලන්නේ නැතුව ඉහළ ඵලදායීතාවය මොකක්ද? දීර්ඝකාලීන ප්‍රතිඵල. දීර්ඝකාලීන ප්‍රතිඵලය.
වඩා ගුණාත්මක ඉහළ ජීවන තත්ත්වය. ඒකත් ඒකත් වෙන්නේ දීර්ඝකාලීන ඒකත් දීර්ඝකාලීන ප්‍රතිඵලයක්. හැබැයි ওই දෙක අහු වුණාම අපිට ඔකට ඕන අකුරු දෙකක් දාගන්නවකට අදාළව ටක් ගාලා මේ ටිකත් බලාගෙන යනවා. මේ ටික ටක් ගාලා බලාගෙන යනවා. දැන් අපි දෙතුන් පාරක් මේක කියවපු නිසා ඔන්න දැන් මේක බලන එක හරි වේගي වැඩි වෙනවා. තව නෑ කියන එක ඔබට තහවුරු වෙනවා. ඒ තහවුරු නැන් පස්සේ අර දෙක මෙතන දෙක නිසා තියෙන්නේ ලියා ගන්න පුළුවන් එකක් ලියනවා ඊළඟ එක ලියනවා. දැන් මේ දෙකට අදාළව ඔබගේ තියෙන්නේ අනිවාර්යයෙන්ම දර්ශක වලට අපි D දාපු ඒවා නම් D අකුරු දාපු ඒවා දෙකක් මෙතන තියෙනවා තව දෙකක්. ඒ දෙක බලලා ඒ දෙක ලියන්න ඕන හැබැයි මේ එකට ගැලපෙන දර්ශකයේ ඉස්සරහිනුත් මේ දෙකට ගැලපෙන දර්ශකයේ ඊළඟටත් ලියන්න ඕන. දැන් අපි හිතමුකෝ වඩා ගුණාත්මක ඉහළ ජීවන තත්වයක් නම් ඒකේ දර්ශකය වෙන්නේ වාහන හිමි ජනතාවගේ ප්‍රතිශතය. දැන් ජීවන තත්ත්වය ලයිෆ් එකේ ක්වොලිටි එක වැඩි වෙලා ජීවන තත්ත්වය ඉහළ යනකොට අපිගේ පරිභෝජන රටාව වෙනස් වෙනවා. අපේ සුඛෝපභෝගී භාණ්ඩ පාවිච්චි කරනවා. අපේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන්නේ එහෙම. අපි කුඩු බයිසිකලේ ගියත් මෝටර් බයිසිකලේ යනවා. මෝටර් බයිසිකලේ ගිය කෙනා වාහනෙම තීරණය කරන්නේ නැහැ. වාහන කිසිම වාහනයක් ගන්න නැතුව කුඩු බයිසිකලෙන් යන්නත් පුළුවන් ජීවන තත්ත්වය ඉහළ ගිය කෙනා. එයා වෙන දෙයකින් එයාගේ ජීවන තත්ත්වය ඉහළ වෙලා. එක්ක එයාගේ නිවස, එක්ක එයා පරිභෝජනය කරන ද්‍රව්‍ය, එක්ක එයා ගන්න සේවා, එක්ක එයා විනෝදයට කැප කරන කාලය. මොනවෙන් හරි ඉහළ යාමක් තමයි ජීවන තත්ත්වය ඉහළ යන්නේ කියන්නේ. දැන් මේ උදාහරණය අපිට තියෙන්නේ අනිවාර්යයෙන්ම මෙච්චරයි මේ දීපු ටිකට සීමා වෙනවා. ජීවන තත්ත්වය ඉහළ යනවා නම් එයාගේ මොකද්ද වාහන හිමි ජනතාවගේ ප්‍රතිශතය ඉහළ ගිහින්. හිමි ජනසංඛ්‍යාව. ඔව් එතකොට මෙතෙන්ට ලියලා තියෙන එක නම් අපි ඒක ඉස්සරහින් මේක ලියන. එතකොට දෙවෙනි එක ඔටෝමැටිකලි ෆිල් වෙනවා. ඊටු එක තමයි දෙවෙනි එක දෙකක් තියෙන නිසා. ඔන්න දැන් අපේ ඒ ටික ඉවරයි. දැන් තියෙන්නේ ෂණික ඵල. ෂණික ඵලත් අපි කරන්නේ දැන් මේ අංක වැටිච්ච ටික අතුරු අයින් කළා ෂණික ඵල බලාගෙන යනවා. ෂණික ඵල බලාගෙන ගිහිල්ලා ෂණික ඵල ටිකත් අපිට මෙතන ලියාගෙන යන්න පුළුවන් ඕන විදිහකට ලියාගෙන ගිහිල්ලා හැබැයි ෂණික ඵල වලට අදාළව දර්ශකය බලනකොට ඕන විදිහට ලියා ගන්න බෑ. පළවෙනි ෂණික ඵලය අර ගන්නවා. ඒ ෂණික ඵලයට අදාළ දර්ශකය මේ D අකුරු දාපුවා. දර්ශක දාපුවා අතරින් මොකක්ද කියලා බලලා ඒක ලියන්න. දෙවෙනියට දාපු ෂණික ඵලයට අදාළ දර්ශකය ලියන්න. මේ විදිහට මේ ටික ඉවරුණාන් පස්සේ නිමෝම ඊටාම පහසුවෙන් කරගන්න පුළුවන් ඉවර වෙනවා. දැන් ඔබ මේ නිමෝමෙන් පටන් ගන්න ගියොත් මේ පැත්තට හරි අමාරුයි. මෙතන පහක් ගැන අවධානය යොමු කරලා තමයි යන්න ඕනේ. ඒක නිසා මෙතන ලේසි දීර්ඝකාලීන ප්‍රතිඵල වලින් පටන් අරගෙන එන්නේ. ඔය විදියට කරා නම් ඔබට ඔය ප්‍රශ්නෙට තියෙන වෙලාවමට කියන්නකෝ දැන් අවබෝධය මතකද කියලා බලන්න කොච්චර වෙලාවක් තියෙද මේ ප්‍රශ්නේ ලකුණු 45. ඔබට මේක කරන්න ඇත්තටම වැය වෙන්නේ නැහැ විනාඩි 12ක්. මම මේකට මේ ක්‍රමයේ කිව්වට මේ ක්‍රමයේ මේක ඔළුවට ගන්න විතරයි කියන්නේ. මේ ක්‍රමයේ මේ වගේ එකකට ගලප ගන්න පුළුවන්. මේ ක්‍රමයේ ආශ්‍රයෙන් ඔබට පුළුවන් ඊළඟට එන ගැටලුව වෙනස් නේ අපිට නේද? ඒ විභාගෙට එන ගැටලුවට මුහුණ දෙන විදියත් පුළුවන්. මේක තමයි විභාගෙට ලියනවා කියලා කියන්නේ. ඒකට මේක කලාවක්. මේක ප්‍රගුණ කරලා තියෙන්න ඕන අපි. අපි ඒකට සූදානම් වෙන්න ඕන. ඒකට තමයි මම උදව් කරන්නේ.